මේ බන්ධනාගාරය කිසිම සිරකරුවෙක් සිහිනෙන්වත් දකින්න කැමති නැති බන්ධනාගාරයක්. ඉතින් මිනිස්සු මේ බන්ධනාගාරය හඳුන්වන්නේ මිහිපිටාපාය කියලා. මේ බන්ධනාගාරය තුළ ඉන්න රැඳවියන් දවසේ පැය 23:00ක්ම සිරගත වී සිටිය යුතුයි. ඔවුන්ට නිදහස හම්බෙන්නේ විනාඩි 30ක් වගේ පුංචි කාලයකට. ඒ වගේම තමයි මේ බන්ධනාගාරයේ ඉන්න කිසිම රැඳවියෙකුගේ පවුලේ කිසිම කෙනෙකුට මේ බන්ධනාගාරයට ඇතුල් වෙන්න තහනම්. ඉතින් මේ වගේ ඔබ නොදන්නා ඔබ නොවැසු ලෝකයේ තියෙන භයානකම බන්ධනාගාර ගණයට ඇතුළත් වෙන මෙන්න මේ බන්ධනාගාරය පිළිබඳව තොරතුරු අපි කතා කරමු කාලසංග්‍රහතුලේ. එල් සැල්වදෝර කියන මෙන්න මේ රට ලතින් ඇමරිකාවේ දූෂිතම රට විදියට සඳහන් කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ රටේ හැම විනාඩි 60කට වරක්ම එක මිනීමැරුමක් හරි සිද්ධ වෙන නිසා. ඉතින් දශක ගණනාවක් යනකම්ම ලෝකයේ මිනිස්සු මේ රට හැඳින්වුවේ මිනීමැරුම් වල අගනුවර විදියට. අපේ රටේ නම් පුංචි අපරාධයක් කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට සැලකිය හැකි ප්‍රමාණයේ කුඩා අපරාධයක් කියලා කියන්නේ එක මිනිස්සෙක් කඩේකින් මොනවා හරි දෙයක් හොරකම් කරන එක. එහෙම නැත්නම් කාගෙන් හරි පර්ස් එකක් හොරකම් කරන එක. එහෙම නැත්නම් පුංචි මුදලක් කාගෙන් හරි හොරකම් කරන දෙයක්. නමුත් ඔබ දන්නවද මේ රටේ තියෙන පුංචිම අපරාධ සාමාන්‍ය අපරාධ විදියට ගන්න මොනවද කියලා? ස්ත්‍රී ජාවාරම්, ඒ වගේම ගණිකා ජාවාරම්, ඒ වගේම මද්ද්‍රව්‍ය ජාවාරම්. එහෙම නැත්නම් අවයව ජාවාරම්, අවියාවුද ජාවාරම් වගේ සැලකිය හැකි මට්ටමේ විශාල ගණයේ අපරාධ මේ රටේ මිනිස්සු ගණන් ගන්නේ ඊටම පුංචි අපරාධ විදියට. ඒ තරමට මේ රටේ අපරාධ සිද්ධ වෙනවා. ඉතින් මේ එල්ල වෙන මඩ ප්‍රහාර නිසාම ඒ රටේ රජ දැඩි තීරණයක් ගන්නවා මේ අපරාධකාරයින්ට පාඩමක් උගන්වන්න. හැබැයි ඉතින් මේ ගත්ත තීරණය නිසා අපරාධකාරයින්ට සිහි නැති වෙන්න තරමටම දඬුවම් විඳින්න පුළුවන් වෙනවා. මේ සිද්ධ වෙන අපරාධ දැඩි ලෙස තමන්ගේ රටට අපකීර්තියක් වෙච්ච නිසා මේ රටේ රජය දැඩි නීති අනපනක් ගේන තීරණය කරනවා. ඒ වගේම තමයි ඔවුන් විසින් නිර්මාණය කරනවා සීකොට් කියන බන්ධනාගාරය. ඉතින් මේ බන්ධනාගාරය සාමාන්‍ය බන්ධනාගාරයක් නෙවෙයි. ලෝකයේ තියෙන භයානකම බන්ධනාගාර අතරට ගැනෙන බන්ධනාගාරයක්. ඉතින් සැංකවින්ටන් වල අක්කර 400කට වඩා විශාල ප්‍රමාණයක් දිව යන මේ බන්ධනාගාරය මිනිස්සු හඳුන්වන්නේ මිහිපිටාපාය කියලා. ඉතින් මේ බන්ධනාගාරය නිසාම එරට 90%කට වඩා අපරාධ නතර වෙනවා. එතකොට ඔයගොල්ලොන්ට හිතා ගන්න පුළුවන්ද 2025 වෙනකොට 90%කට වඩා මේ රටේ අපරාධ අඩු වුණා කියන්නේ මේ බන්ධනාගාරය කොතරම් දුරට භයානකද කියලා. මේ බන්ධනාගාරයේ තියෙන භයානකකම ගැන කතා කරුවොත් අපි දැකලා තියෙනවා ලංකාවේ බන්ධනාගාරයන් තුල සඳහන් කරලා තියෙනවා සිරකරුවෝද මිනිස්සයෝය කියලා. ඉතින් හැබැයි මේ බන්ධනාගාරේ නම් ඒක ගණන් ගන්නේ නැහැ. මේ බන්ධනාගාරේ තියෙන්නෙම සිරකරුවන්ට දැඩි ලෙස වද දීම. මේ බන්ධනාගාරේ ඉන්න සිරකරුවන් දවසින් පැය 23:00ක්ම හිර කූඩුව ඇතුලේ හිර වෙලා ඉන්නවා. ඒ වගේම තමයි ඔවුන්ට විනාඩි 30ක වගේ පුංචි කාලයක් විතරයි වෙන් වෙන්නේ ව්‍යායාම කිරීමට. ඉතින් මේ බන්ධනාගාරවල ඉන්න රැඳවියන්ට කවදාවත් මස් මාළු කිරි බිත්තර වගේ පෝෂ්‍යදායී ආහාර හම්බ වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ට කටුක අපට කන්න කියලා හිතන්නවත් බැරි ප්‍රමාණයේ අප්‍රසන්න ආහාර තමයි හම්බ වෙන්නේ. මේ බන්ධනාගාරයේ කිසිම මානුෂ්‍ය බවක් දකින්න හම්බ වෙන්නේ නැති එක හේතුවක් තමයි මේ බන්ධනාගාරයේ ඉන්න රැඳවියන්ට කිසිම හේතුවක් නිසා තමන්ගේ පවුලේ අය දැකීමට හෝ ඔවුන්ගෙන් ලියුමක්වත් රැඳවියන්ට ලැබීමට අවස්ථාවක් නොලැබීම. ඉතින් මේ බන්ධනාගාරයේ ඉන්න හැම රැඳවියෙක්ම අත්වලට කකුල්වලට හිර වෙන්න මාංචු දාලා තමයි හිර කරලා තියෙන්නේ. සාමාන්‍ය නීතිවලට අනුව නම් සිරකරුවෙක්ගෙන් ප්‍රශ්න කරන්න පුළුවන් පැය 72යි. හැබැයි මේ සීකොට් බන්ධනාගාරයේ දවස් 15ක්ම ප්‍රශ්න කරනවා. මේ රැඳවියන්ට ගැලවීමක් නම් මේ ප්‍රශ්න කිරීම වලින් හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ආයුධ සන්නද්ධ සෙබළු 600ක් මොවුන් නිතර නිරීක්ෂණය කරනවා. කොටින්ම කියනවා නම් මොවුන් වැසිකිළිය පවා යන්න ඕන ප්‍රසිද්ධිය. එතකොට ඔයගොල්ලෝට හිතා ගන්න පුළුවන් වෙනවා මේ බන්ධනාගාරය කොතරම් දුරට භයානකද කියලා. ආරංචි වලට අනුව නම් මේකේ ඉන්න භයානකම රැඳවියා කියලා පුජ්‍යලයක් නැහැ. මොකද
මේකේ බිහිවෙන හැම භයානකම රැඳවියට උරුම වෙන්නේ එකම එක දෙයයි. ඒ හොර රහසෙම මරා දැමීම. විශේෂම දේ තමයි මේකේ රැඳවියන්ට නිදා ගන්න ලැබෙන්නේ යකඩ ලෑල්ලක්. යකඩ ලෑල්ලක් උඩ සාමාන්‍ය මිනිස්සෙට නිදා ගන්නවා කියලා හිතන්නවත් බෑ. ඒ තරම් දුරට මොවුන්ට දුක් විඳින්න සිද්ධ වෙනවා මේ බන්ධනාගාරයට ගියොත්. ඉතින් ඇඳන් ඉන්න ඇඳුම ඇරුණාම අනිත් සැප පහසුකම් කියලා කියන්නේ මේ බන්ධනාගාරේ ඉන්න රැඳවියන්ට හීනෙන් දැකීමක් තමයි. ඉතින් සැබෑ ලෝකේ ඔවුන්ට කවදාවත් මේ බන්ධනාගාරයෙන් දේවල් සැප පහසුකමක් කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපි දන්නවා ගොඩක් රටවල් වල බන්ධනාගාරවල ඉන්න නිලධාරීන් උන්ගේ බන්ධනාගාරවල ඉන්න රැඳවියන්ට උදව් කරනවා. හැබැයි මේ බන්ධනාගාරේ ඉන්න නිලධාරීන්ට කිසිම chance එකක් නැහැ ඒකේ ඉන්න රැඳවියෙක්ට උදව් කරන්න. එහෙම වුණොත් ඔහුටත් බොහෝ දුරට සිද්ධ වෙන්නේ ලෝකෙටම නොකිය හොර රහසෙම මිය යන්න. දවසේ පැය 24ෙම මේකේ ඉන්න මේ නිරීක්ෂණය කරන ආරක්ෂක නිලධාරීන් මුළු මුහුණම වහගෙන තමයි ඔවුන්ව නිරීක්ෂණය කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ ලෝකයේ තියෙන භයානකම බන්ධනාගාරය පිළිබඳව අපට තොරතුරු හොයාගන්න පුළුවන් වුණේ. ඉතින් මේටත් වඩා තොරතුරු රාශියක් ඉදිරිපත් කරන්න තියෙනවා. ඉතින් ඉදිරියේදී වීඩියෝ එකකින් මේ බන්ධනාගාරය පිළිබඳව අපි තොරතුරු ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඕගොල්ලන්ටත් හිතන වැතිනේ මේ බන්ධනාගාරයකට අනිවාර්යයෙන්ම දාන්න ඕන අයත් අපේ ලංකාවේ ඇති කියලා. ඉතින් ඒ අයගේ නම් ටිකත් යටින් කමෙන්ට් කරගෙන යන්න. වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න. ඒ වගේම ඔයා වීඩියෝ එකට කැමති නම් like කරන්න. අපේ වීඩියෝ දිගටම බලන්න ඕගොල්ලෝ ආසයි නම් bell icon එක click කරගෙන යන්න කියන ආරාධනාව කරන ගමන්ම අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සියලු දෙනාටම සුබ අනාගතයක්.